कुहू मलवारम गयना उदේ මැනිකේ බලන් අපේ ගමේ අපේ ගමේ රබන් මැයෙන්න ගමේ උන්චිල්ලා බැඳෙන දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්න කුහු 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 රබන් හඬට බඹරු නටන ලස්සන ගම්මැත්තේ කොහො උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ අනේ අම්මා තව එකක් අල්ලලා ගන්නකෝ ඔය පිටම අඩෝ ටික්කෝ ටික්කෝ ඇහෙන්නේ නැද්ද බල්ලෝ චෝඩි පුතා බලන්න කවුරු හරි කතා කරනව නේද ඒක තමයි අම්මා මාත් බැලුවේ කොහා මොකද කවදාවත් නැතුව මගේ නම කියලා ගෑ ගහන්න කියලා ඔට්ට පාලු මල පෙරේතයෝ ඇහෙන්නේ නැද්ද ගෝතයෝ ඔය දොර වහපන් හනිකට අම්මා කොහාද දොර වහන්නේ කවදාවත් නැතුව මං ගින් දොර වහලෙන්නම් අම්මා බුදු අම්මෝ මගේ නාය අම්මෝ පොලොස් කට්ටරුවෝ මොකෝ බම් මේ දැස පලාගෙන කඳුල ලියවි අම්මා අයියෝ උගුරු පුංචෝ මල පෙරේතයෝ දැස පලාගෙන කඳුල ලියෙන්නේ නැද්ද මරි මොංගල් උනා පුළුවෝ ඕම දොර වැව්වම අම්මා අයියෝ පස්සෙන් එලවන් ආපු චූටි මාමගේ බල්ලත් පැනලා දිව්ව යකෝ මන් දොරේ වැදිලා වැටුණු පාර අම්මා අයියෝ හරි උඹ දැන් කියපන් මට මෙවන් අසිරිමත් උදේක උඹ වගේ කල්ලු කැත මරි මොංගලෙක් හම්බෙන්න මෙච්චර උදෙන් එන්න කිව්වේ ඇයි මං වගේ විශිෂ්ටෙට අඩෝ මාෂල් අප්පුහාමි මහත්තයෝ මේකයි සීන් එක අපි මෙදා පාර ගමේ පොඩි අවුරුද්දක් කරමුද බං උඹ කිව්ව ගමන් අවුරුද්දව කරන්න සල්ලි දෙන්නේ තොපේ තාත්තද අනේ බම් මේ අපේ තාත්තර දැන් අවුරුද්දව කරන්න සල්ලි දෙන්න තියා මට ජොකයි බැනියමයි අරන් දෙන්නවත් මේ පාර පඩියක් නෑලු බං කාගේ දරුවද බම්මු ඒ කියන්නේ ඒ තරම්ම උඹලගේ පවුලේ ආර්ථික ප්‍රශ්නනේ ඔව් බං හිවලෝ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ ලෙසටම අපේ නිවසේ ආර්ථිකයට මුක්කුවක් ගහගන්න අවුරුද්දක් කරමු කියලා කිව්වේ බං යුස්මතා ඔච්චර පවසා සිටින මැයින් මම තීරණය කරා උඹලා වගේ නිර්ධන පාන්තික ජනතාවගේ සිට අපේ ගමේ ධනවාදී සියලුම දෙනාගේ ධනය අයථා ලෙස හෝ උපයා අවුරුදු උත්සවයක් අපි මෙදා පාර කරන්න ඕන කියලා. සටපටි සාදු සාදු මාෂල් තුමනි. එහෙනම් 11 වෙද්දී ඩිංගිසිය කඩේ අසලදී ගමේම සල්ලි එකතු කරන මහා ක්‍රියාදාමයට උඹලා ඔක්කොම සැපත් වෙත්වා. සාදු සාදු සා හෙලෝ කොහොමද මගේ රත්තරන් යාළුවනේ අද ආවා වෙනස් රෝග්‍යයකින් ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අල්ල බහිනව වෙල මැරෙනව තරුණ ක්‍රියාකාරී සමිතිය මගින් පළමු වතාවට සංවිධානය කරන්න යෙදෙන මහා බක්මහා අවුරුදු උත්සවයේ සල්ලි එකතු කරන්න යන්න හදන ගමනත් සමගයි ඉතින් මගේ රත්තරන් යාළුවනේ අද අපි ඔයාලා ගෙදරට කඩේට කොටින්ම කිව්වොතින් ඔයා මල පහ කර කර ඉද්දි ලැට්ටක ළඟට ඇවිත් කතා කරලා සල්ලි ඉල්ලුවත් සල්ලි ටිකක් දීලා අපේ කොල්ලොන්ගේ අවුරුදු උත්සවයට සහයෝගයක් දෙන්න ඉතින් යාළුවනේ මම ඔයාලට බෑක් කැම් එක දාලා පෙන්නන්නම් අපේ භාණ්ඩාගාරික සභාපති ඒ වගේම උපසභාපති කියන තනතුරු හොබවන මිස්ටර් මාෂල් මහතා මේ දැන් මේ කඩේ අධිපති මහා ව්‍යාපාරික මිස්ටර් ඩිංගි මහතා සමග ව්‍යාපාරික මට්ටමේ සාකච්ඡාවක ඉන්නවා ඒ අසලම අපේ සමාජික ටික්කා මහතාද ඉන්නවා ඉතින් අපි මේ කතා පොඩ්ඩක් අහලා බලමු මේ බන් ටික්කා කෙලින්ම අවුරුදු උත්සවයට සල්ලි ඉල්ලන්නත් බෑනේ බං මං වටෙන් ගිහින් සල්ලි ඉල්ලන්න ඉඳවන්කෝ මේ ඩිංගිසියේ මේ උඩ යන ආස්කුරක් කීයද දැන් ඔක්කොම උඩ යන ඒවත් තමයි කොල්ලෝ උඹට නිසා 50න් දෙන්නම්
අම්මාට සිරි කොහොමද මිත්‍රෝනි ඒමුනේ මං අම්මා එක්ක අද පොලෙන් ආස්කූරක් ගත්තේ 20යි කල්ලු කඩන්නා කියා විකුණන්නේ 50යි කම්පැනියටවත් ලාභ නෑනේ අකෝ මේ තරම් ඉන්න හිතන රටවල් කන්න ආපු නා කියා එඩෝ මොකද්ද උඹ කියන්නේ කිරි පණුවා හුටා අනේ යාළුවනේ ඩිංගි 100ට මල පැනලා දුවමු මිතර දුවමු අඩෝ දුවන්න එපා පළ ගැටියෝ මට තෝව අහුනොතින් තොගේ හතර හන්දි කඩලා හතර මං හන්දික වල දාලා වල උඩ ඉඳන් සතියක් රට කජු බදන් කනෝ යකෝ මොකද්ද බං ඒ උනේ මාෂලයෝ වෙන්න ඕන දේ උනානේ බං ඔහොම යද්දෙන් ඩිංගි අප්පුහාමි උඹ දාගනින් ඩිංගි අප්පුහාමගේ නම ඔය ආදාළ ලිස්ට් එකට කෝ බං ඉතින් සල්ලි මේ දාගනින් 3420ක් ලාච්චුවටම තිබ්බේ ඔච්චරයි නාකියගේ එල තද කොර හාත කෝ බං අනිත්තුන් තාම නෑනේ එකෙක් වෙලාවත් එකයි ඔය එන්නේ බං බින්න ලාමකයා වගේ යාළුවා මං පරක්කුණාද කාගේ දරුවද බම්මුන් අපෝ නෑ උඹ පරක්කු නෑ අපි වේලාසන ඇවිත් හිටියනේ මෙතන උඹ ආවේ වෙලාවට ගෝතයා එහෙනම් යාළුවනේ සල්ලි එකතු කරන්න යන් ලෙලි පපඩම් ආච්චියේ මොකෝ කොල්ලෝ විලාප තියන්නේ මේ මැනස් නැද්ද ඔය ළමයින්ට ආච්චියේ මේ අපි අල්ල බහිනෝ වැල මැරනෝ කියන තරුණ ක්‍රියාකාරී සමිතියෙන් යකඩෝ මගේ මේ මස් ඉස්මස්ත කේකට ඒ වගේ ක්‍රියාකාරී කොල්ලෝ ටිකක් ගැන ඇහුවමයි ඕන් අනේ ආච්චියේ නාකි නලවන්න වෙලාවක් නෑ අපිට. ඔයාට පුළුවන් නම් ආධාරයක් දෙන්න අපේ අවුරුදු උත්සවයට. බැරනම් ඒත් ගන්න ඕනේ. යකෝ අපිට සහෝදරයා අත්සුබ දෙනකම් දෙන්න එකෙක් නෑ. එක සංවිධානයක් නෑ. අපි කාලා බීලා ඇඳලා ඉද්දි ඉල්ලන්න නම් එනෝ හැම සංවිධානෙම්ම. ඊයේ හැමතැනින්ම සල්ලි දුන්නා ආච්චියේ. ගමේ වැඩේනේ ආධාරයක් දෙන්නකෝ. යමල්ලා එහෙනම් වත්ත පහලට අවුරුද්දට ඉදවන්න කේල් කනක් ඇති මට කපා ගන්න. ඒක කපලා දුන්නට පස්සේ මං උඹලා ගැන සලකා බලන්නම්කෝ. යමන් මං එන්නම් මන්නෙත් අරගෙන. අඩෝ ටික්කෝ බලපංකෝ රජ භාණ්ඩයක් නේ බං තියෙන්නේ. යාළුවනේ ලෙලි පපඩම් ආච්චියෙද්දී හොඳ වෙලාවක් යයිනේ මං ගහට නැගලා එතකන් කන පාත් කරන්නම්. උඹට පුළුවන් ද බං ඔය සෙවල බණ්ඩක්ක කඳේ නගින්න? පුළුවන් යාළුවා මම උත්සාහ කරලා බලන්නම්. කොහොමත් මං හිතන් ඉන්නේ ලිස්සන ගහේ තරඟට යන්නනේ. ඉතින් මේ සෙවල බණ්ඩක්ක කඳර නැගලා පැටිස් පාරක් දාන හොඳේ. ටිකෝ එනකොට හොඳ නෑ. ගහ එන්න මෑල වෙනවා බං. මේන් කොල්ලෝ මන්නේ ඉඳා. ඔන්න ලෙලි පපඩම් ආච්චියේ එහාට වෙන්නෝ. මාෂලියෝ බලාපංකෝ අන්න අරු උඩින් යනවෝයි. බුදු අම්මෝ කොල්ලෝ මං ඉවරයි. අරු උඩින් ගියා මේ නාගිච්චි මෙතන පත බෑ වුණා. කෙසේ කඳුරට වෙලා.
අඩෝ මාෂලෝ 19 අනුවට කතා කරපන්. 19 අනුවේ නම්බරේ නෑ ඔයි. ෆෝන් එකේ නම්බරේ ගාලා ගණන් කෝල්ල. කාගේ දරුවෝද බං? දීපන් එනං ඕක. Quack, 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 quack. Aduh, shit, kabuda, shit. අනේ පුෂ්පේ ඇයි මේ කාත් එක්ක අල්ලන් කෑ ගහන්නේ අද? Quack, 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 quack. Shit, kabuda. අනේ ඕයි නෝනේ තමුසේ යනවා කටපියන් ගේ ඇතුළට මුන් ඉඹුල් ගහක ඉඳන් කෑ ගැහුවම අමුත් වෙනවලු ගෙදරට අමුත්තු ආවම මොකද පුෂ්පේ ඉතින් වෙන්නේ? Quack, quack, quack. අමුත්තාම මොකද වෙන්නේ අමුත්තාවම තමුසේ උන්ට තෑගි දෙන ශාස්ත්‍රය පටන් ගන්නවනේ තමුසට නම් මොකද මොන කුඹලාව ආවත් මම් වීරිය මාංශයෙන් හම්බ කරපුවා තමුසේ කරන්නේ තම්බ පුදන එකනේ තමුසට කොහෙද මේ වගේ අගයක් කපුටා නේ මන්දා අපේ පුෂ්පේන මේ මොකද්ද අහසින් එන්නේ? මීන රාශියෙන් මේෂ රාශියට හිරි දිවිඳු පැමිණෙනවා වගේ. බුදු අම්මෝ යකෝ Quack, quack. හොඳ වැඩේ නාචරු quack. හොඳ වැඩේ නාචරු quack. ඇම්බුලන්ස් අයියේ අපි ඉස්සරහා කඩේ ළඟින් දාන්න යන්න හොඳේ. හරි මල්ලියා ඉස්සරහින් නවත්තන්නම් බෑ ගන්න පරිස්සමට යකෝ ඉඳපල්ලා මං එනකම් උඹලගේ බහැපු වල ටික මීට් බෝල් කරලා යන්න. ඉතින් මුදලාලි මාමේ තියන්නකෝ ලන්සුවක් මරු කෙසෙල් කන තෙල් නෑ පොර නෑ හෙල්දි බඩු. ගෙඩි 230යිනේ කොල්ලෝ කැනේ තිබ්බේ. උඹට ගෙඩියකට මම 12 ගානේ දෙන්නම්. එතකොට ගෙඩි 230ට බං ගාන දොලපන් 2900යිනේ. අම්මට ටිකෝ ලෙලි පපඩම් ආච්චිගේ නම ලියලා 2900ක් දාපන් ඔය ලිස්ට් එකට. අම්මෝයි ඇවිදපු ඇවිදිල්ලට කකුල් දෙක දනපොල් කටු දෙක ළඟට ගෙවුන වගේ දැනෙන්නේ බං. මේ මාෂලයෝ දැන් බජට් එක කීයක් විතර සෙට්ලා දීලා බලපන්කෝ. පොතේ හැටියට නම් දැනට 1,98,174ක් එකතු වෙලා බං. ඒයි මාෂලයෝ බේරගනින් බං මේ නාකියා තාම මගේ පස්සෙන් එළවනවා යකෝ. අඩෝ ඕම ඉඳපන් කිරි පණුවා ඒ මල්ලිලා අනේ මොකද අනේ අරයලා දෙන්න අර පණ කඩාගෙන දුවන්නේ. අම්මට අනර්කලියක් නෙමේ ළඟටම එනකන් දැක්කේ නෑ කියහන්කෝ. එයාලා මේ ප්‍රැක්ටිස්නේ ගම හරහා දුවන්න. ඔයත් ප්‍රැක්ටිස් කරන්න ආසයිද? අනේ නෑ අනේ මං යනවනේ යන්න. මේ ඒක නෙමේ අනර්කලියක්කේ අතේ තියෙන්නේ වටින ෆෝන් එකක් නේ. ඔව් මේක 1,95,000ක් නේ iPhone 14 Pro එකක්. අනේ ඉතින් එහෙනම් ඔච්චර ෆෝන් එකක් තියෙන එකේ අපේ අවුරුදු උත්සවයටත් ආධාරයක් දෙන්නකෝ කීයක් හරි අනර්කලියක්කේ. අනේ හලෝ මේ මට යන්තම් අවුරුදු කුමාරට අඳින්න ඇඳුමක් ගන්න ඕන සල්ලි විතරයි තියෙන්නේ. යකෝ මේ කී ගණ අක්කේ මේ ඔයාටත් අපේ අර බුකාට ඩිංගිසියට වගේ ඕන දුරක් දුවන්න පුළුවන් ද හති වැඩෙන්නේ නැතුව? ඇයි යකෝ මම දුවන්න යන්නේ මම දුවන්නේ නෙමෙයි යන්නේ අවුරුදු කුමාර තරඟටනේ. අවුරුදු කුමාර තරඟට කොහෙද යකෝ මෝඩයෝ ගම හරහා දුවන තරඟ තියෙන්නේ. ඊයාලෝ දුවන්න මං අඩි 10ක් දුවන්නේ. ඒ ටිකෝ දුවපන් යකෝ.
අම්මෝ මෙන්න හොරු ඉස්සුව මගේ ෆෝන් එක. ඒයි ඔහොම නැවතියන්. මේක දෙන්නම් හවසට සල්ලි ගෙනත් දෙනවා හොඳේ අපේ අවුරුදු උත්සවයට. නැත්තම් හම්බෙන්නේ නැහැ. නෝනා මත්යා ෂේකප්පා ගෙදර කවුරුවත් නැද්ද? මා පල්ල පුදුම කරදරයක් වුණේ කො මේක අර ගෙරි කාක්ක නිසා තමයි මේ සේරම එකෙක් එලවගත්ත විතරයි තව එකෙක් ඇවිත් උලමෙක් වගේ විලාප දෙනවා. ගෙදර කවුරුවත් නෑකෝ අරන් ආපුවත් අරන් ඵලයන් ආයි. අනේ මත්යා මොකද අප්පා මේ එලවනවා ඕන තරම් සුපිරි බඩු තමා තියෙනවා. මාත්තර ලොලිපොප් එකේ ඉඳන් පොඩි එකාට සිගරට් එකක් දැක්කා ඕන දෙයක් තියෙනවා මාත්තයා. එන්න ඇවිත් බල්ලා ගන්න අඩු කරලා තමා දෙනවා. මුගේ අප්පට එකපාරක් මම කිව්වා ඉදපන්කෝ එනකන් එළියට. ඇඩේ අප්පා ගෙදර ඉන්නේ මල පැනලා. ඉදපන් ගෙරි නානට මාෂල්ලා අප්පා දුමු. බුදු අම්මෝ ඊයක අප්පා මොනවද වුණා? අම්මෝ අයියෝ අම්මෝ අයියෝ අම්මෝ යකෝ මගේ ෆෝන් එක ඉවරයි නේද? මුක් කුඩු කරා නේද ඒක? හිවලා විනාසයි 1,98,000ක මගේ ෆෝන් එක විනාසයි. මූ එක විනාශ කරා හිකනල මූසලයා. මේ තියෙන්නේ සල්ලි ගොඩක්. ඉඳා අම්මෝ මෙතෙන්ට තව 3,000ක් මදි. උඹට උඹේ කලිසම ඕන්නම් ඒ 3,000ත් අරගෙන අද හවසට අපේ ගෙදරට වරෙන්. නැත්තම් උඹේ කලිසම නෑ හොඳේ. අම්මෝ බුදු අම්මෝ ගොනා ඇනපු මිනිහට ෆෝන් එකනුත් අනිනවා කියන්නේ මේවට. අම්මෝ මාෂාල්ලා ඒක අප්පා මොනවද තමා වුණා අම්මා. හෙලෝ කොහොමද මගේ යාළුවනේ? ඔයාලත් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දාලා පොඩි support එකක් දෙන්න යාළුවනේ. එහෙනම් අපි ගිහින් එන්නම් හොඳේ. කට්ටියම පරිස්සමෙන් ඉන්න.